අයිබෝන් අපි අද ලෑස්ති වෙන්නේ සිරිපාද වාරේ. අපි මේ වෙනකොට එරත්න කුරුවිට මාර්ගය, රත්නපුර රජමාවත, ඇටන් නල්ලතන්නිය පාර, ඒ වගේම සඳගල තැන්න රජමලේ පාර, ඒ පාරවල් ඔක්කොගෙම සිරිපාද නැග්ගා. වාරේ අවාරේ කියන හැම එකකදීම. අද ලෑස්ති වෙන්නේ මේ හරි පරණ ප්‍රසිද්ධ නැති පාරක යන්න. නමුත් මේක සාමාන්‍යයෙන් පාවිච්චි කරන පාරක් සහ දුෂ්කර දුරම පාරක්. ඒ වගේම ලස්සනම පාරක් කියලා කිව්වොත් ඒකත් නිවැරදියි. ඉතින් අපි ඔය වීඩියෝ එකේ මුලින් පෙන්නපු හතරමං හන්දිය ගාවින් හැරුණේ. ඒ වගේම ඔයාලා මෙතෙන් එනවා නම් එන්න තියෙන්නේ රත්නපුරෙන් දෙහෙන කන්ද පාරේ මුක්කුවත්ත හන්දියෙන් බැහැලා මම ඔය වීඩියෝ එකේ දාන ෆොටෝ එක තියෙන තැන හපුගස්තන්න ටී ප්ලාන්ටේෂන් එකේ කොටසක් කරා. ඉතින් අද අපිට උදව් වුණා පළණි අයියා. ඒකට පළණි අයියත් එක්ක තමයි අපි අද මේ තියෙන්නේ සිරිපාදේ පටන් ගන්න මායිම. එතකොට මෙතනින් එහාට අපි ඇතුල් වෙනවා සිරිපාද රක්ෂිතයට. එහෙම නැත්නම් සිරිපා හිමේට. මෙතනින් එහාට කට පරිස්සම් කරගෙන අපි වැදලා කරලා අවසර ගත්තා. අවසර අරගෙන දැන් අපි ලෑස්ති වෙන්නේ දෙහෙන කන්ද මුක්කුවත්ත මාර්ගය හරහා ගමන් කරන්න සිරිපාදේ අපේ ගමනට. අපි බලාපොරොත්තු වෙන දවස් ඇතුළත පැරඩයිස් ඇල්ල එහෙම නැත්නම් මහවැලි ඇල්ල කියලා මේ ගමේ කට්ටිය හඳුන්වන දියැල්ල කිට්ටුවට ගමන් කරලා හෙට උදේ වෙනකොට සිරිපාද පද්මේ දැනගන්න. එහෙනම් අපි යන් පළණි අයකට ආයිබෝන් කියලා අපි හම්බ වෙමු එහෙනම් දවස් ගායේ. හරි. අපි ලෑස්ති වෙනවා දෙන කන්ද මුක්කුවත්ත පාරෙන් සිරිපාද කරනාවට. එහෙනම් අවසරයි අපේ නඩේට සිරිපාද කරනාවට. එහෙනම් අපි ගිහින් ආවා. හරි සන්න. හරි.